ෆුඩ් අයිටම් එකක් කරන කෙනෙක්ට වටිනම දේ මොකක් කියලාද හිතන්නේ? එයාගේ ප්‍රොඩක්ට් එකේ රස, ප්‍රොඩක්ට් එකේ වැලියු එක, ප්‍රොඩක්ට් එකට තියෙන ඩිමාන්ඩ් එක මේ ඔක්කොම තීරණය වෙන්නේ ඒ මත. හා පුළුවන් නම් කියන්න බලන්න ඒ මොකක්ද කියලා. බලමුකෝ දන්න එක දෙනෙක් ඉන්නවද කියලා. ඉතින් මේක කිලෝ 4ක ඕඩ එකක්. ඔක්කොම ඩෙවිල් කැෂියු ෆුල් නට් එක. හදනවා ඉවරකුත් නෑ. යවනවා ඉවරකුත් නෑ. ඉල්ලනවා ඉවරකුත් නෑ. ඉතින් එච්චරටම රසයි. මේක මාරම රසක්, අමුතුම රසක්. අද සාම්පල් එකෙත් මේ රස තිබ්බා. ඒක කියන්න වචන නැහැ. මේකලත් ගිලනවා මතක් වෙද්දි මාර රසක් තියෙන්නේ මේක. මේ ඕඩ එක රට ගෙනියන්න තමයි ආ ඕඩ කරන්නේ. කිලෝ 6ක් ඉල්ලලා කිලෝ 4ක් වෙනකන් අඩු වුණා. මොකද බර ප්‍රශ්නයක් තියෙනවයි කියලා. මෙන්න මේ අයිටම්ස් දෙක තමයි ඕඩ කළේ අපේ normal ඩෙවිල් කැෂු එකයි. ඩෙවිල් කැෂු එකේ ඇඩ්වාන්ස් වර්ෂන් එක ගාලික් කරි ලීව්ස් දාලා කන කටක් ගානේ ගාලික් රසට කන්න පුළුවන්. ගාලික් ලවර්ස්ලාට අපි හදලා තියෙන අපේ ගාලික් ඩෙවිල් කැෂු එක. මේ තියෙන්නේ normal ඩෙවිල් කැෂු එකේ ෆුල් නට් එකේ කිලෝ එකේ පැක්ස් දෙක. එතකොට මේ තියෙන්නේ අපේ ගාලික් ඩෙවිල් කැෂු ෆුල් නට් එකෙන් කිලෝ එකේ පැකට් දෙක. ඔක්කොම කිලෝ එකේ පැක්ස් 4ක ඕඩ එකක්. අනිත් දේ තමයි මේක අද දීලා හෙට ඩිලිවර් කරලා දෙන්න ඕනේ. මොකද එයාගේ අම්මගේ අතේ ගෙන්න ගන්නේ හෙට පාන්දරට. හෙට පාන්දරට කියන්නේ හෙට රෑ වෙලා අනිද්දා පාන්දරට. පාන්දර 2යි ගානකටද කොහෙද ෆ්ලයිට් එක තියෙනවයි කිව්වේ. මේක යවන්න ඕනේ වස් කඩුවට හෙට වෙද්දී. හෙට ඩිලිවර් කරලා දෙන්න ඕනේ අනිවාර්යෙන්ම. මර්ෂියා විජේසිංහ ටෝටල් පේමන්ට් එකම කරා. ඊයේ තමයි ඊයේ නෙමෙයි එයා ඇත්තටම ගොඩක් කලින් ඕඩර් එක මේ මට දාලා තිබ්බේ ඕනේ කියලා. මම එයාගේ ස්ක්‍රීන්ෂොට් එක ගහගෙන මං කිව්වා ඔයාලට මං කිට් වෙලා මැසේජ් එකක් දාන්නම් කියලා. ඔන්න ඉතින් මම එයාට රිප්ලයි එක දැම්මේ ඊයේ. ඊයේ එයා පේමන්ට් එක කළා. මේක මම ප්‍රොමිස් වුණා අද වෙද්දි හෙට වෙද්දි 17 වෙනිදා වෙද්දි ඩිලිවර් කරලා දෙන්නම් කියලා. ඒ වගේම ෆ්‍රෙෂ් පිට ලාමලා රසණයක් තියෙනවා. මොකද කජු හදනවා, එහෙන් පැක් කරනවා, මෙහෙන් පැකේජ් ටික රෙඩි කරනවා. මේ ඔක්කොම එකට සිද්ධ වෙන්නේ. ඔන්න ඉතින් අපි වාගේ ඕඩර් එක රසටම ෆ්‍රෙෂ් පිට එවනවා. හෙට වෙද්දි වාට අනිවාර්යෙන් ඩිලිවර් කරලා දෙනවා.